හයි මොකක්ද දෙකක් දැක්කා වගේ එකයි හැවරෙල්ලක් වදින්න නැති මේ කලින් පෝස්ට් එකක් දැම්ම දකින්න නැති ඔයගොල්ලෝ මම කලින්ුත් කියලා තිබ්බා මම මේ රටේ ඕගන් ඩොනේෂන් වලට රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා හරිම ලේසි ඉතින් ඉන්නේ මොන රට වුණත් මම හැමෝගෙම චූටි ආයාචනයක් කරනවා පුළුවන් නම් තමනුත් එහෙම තමා මැරුණට පස්සේ තමාගේ අවයව තව කෙනෙක්ට දන් දෙන්න කියලා ආයාචනයක් විතරයි. මොකද නම් අපි හුඟක් මිනිස්සු ජීවත් වෙන්නේ එක ෆැන්ටසි ලෝකයක. ඒක හීනෙක අපි ජීවත් වෙන්නේ. අපි යථාර්ථයේ ජීවත් වෙන්න කැමති නැහැ. අපි ජීවත් වෙන්නේ බොරුවක් ඇතුලේ. මම ඒක නිතර කියනවා. අපි ජීවත් වෙන්නේ බොරුවක් ඇතුලේ. කසාද බැඳපු කොල්ලෙක්ගෙන් හරි ලව් කරන කොල්ලෙක්ගෙන් හරි ඇහුවනම් තමන් කාටද වැඩිපුර ආදරේ කියලා ඌ කියන්නේ අම්මා කියලා. ඒක බොරුවක්. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. ඌ අම්මට නෙමෙයි වැඩිපුර ආදරේ. ඒත් සමාජයෙන් කොන් වෙයි කියන බයට එයා දෙන උත්තරේ තමයි අම්මා කියන එක. දැන් මගෙන් අහන්න මම අම්මා කියලා කියන්නේ නැහැ කවදාවත් නේද? ඒක නිසා අපි හුඟක් මිනිස්සු ජීවත් වෙන්නේ මේ බොරුව ඇතුලේ. මොකද නම් එකක් මේ බොරුව ලස්සනයි සහ මේ බොරුව තමන්ව මේ මෝඩ රැළත් එක්ක තියා ගන්නවා නිතරම. තේරෙනවද? මෝඩ රැළක් එක්ක තියාගන්න තමයි බොරුව පාවිච්චි කරන්නේ. ඉතින් යථාර්ථයේ ජීවත් වෙන මිනිස්සෙක් හැටියට දැනගන්න ඕන දෙයක් තමයි තමා මැරුණට පස්සේ තමාගේ කිසිම වටිනාකමක් නැහැ කියන එක. එක්ක මිනිය පුච්චයි, එක්ක මිනිය වලදායි, යාළුවෙක් දෙන්නෙක් මුල් අවුරුද්ද දෙකේ ඇවිල්ලා පොඩ්ඩක් සොහන බලලා යයි, පවුලේ කට්ටිය පොඩ්ඩක් ඊට පස්සේ ඒගොල්ලන්ට අමතක වෙනවා. ඒක තමයි යථාර්ථය. නමුත් මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ. තමා මැරුණට පස්සේ තමාගේ දේහයට කිසිම වටිනාකමක් නැහැ. ඒක අපත යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඇයි අපිට බැරි තව කෙනෙක්ව ජීවත් කරවලා මැරෙන්න? සරල ලොජික් එක මගේ. එතනින් හැර මොකුත් උතන ලොකුවට ලොජික් එකක් නැහැ. ඉතින් මම හැමෝටම ආයාචනා කරනවා පුළුවන් කමක් තියෙනවා නම් හැම පෞරුෂත්වයක් තියෙනවා නම් තමනුත් ඕගන් ඩෝන කෙනෙක් හැටියට රෙජිස්ටර් වෙන්න කියලා. තමා මැරුණට පස්සෙත් තමාගේ පිහිටෙන් තව කිහිප දෙනෙක්ම සතුටින් ජීවත් වෙන්න අවස්ථාවක් උදා වෙනවා කියලා. ආගමක් පැත්තෙන් බැලුවොත් තමයි මරණට පස්සෙත් යන තැනකට පින් රැස් කරගන්න පුළුවන්. ආගම අනුකූල නොවන විදියට බැලුවත් තව මිනිස්සෙක්ගේ සතුට තියෙනවා කියලා තමා දන්නවා. තමා මැරෙන්න කලින්ම ඉඳලා. මොකද නම් ඕගන්ට ඕන කෙනෙක් හැටියට තමා දන්නවා තව මිනිස්සු කීප දෙනෙක් සතුටින් ජීවත් වෙයි කියලා තමාගෙන් පස්සේ. ඉතින් නැවතත් ආයාචනයක් විතරයි කන්සිඩර් කරන්න. මෙහෙම ඕගන් ඩෝන කෙනෙක් හැටියට ඉන්න රටක ලංකාවේ වේවා ඉන්න ඕනම රටක රෙජිස්ටර් වෙන්න කවුද කියන එක අදාළ නැහැ. නමුත් ඒක මම දන්නේ ඒක ලොකු දෙයක් හැටියට තමයි මම නම් දකින්නේ. මම නම් ජීවත් වෙලා ඉන්න අතරතුරත් මේ මොකක් හරි වුණොත් දෙන්න ලෑස්ති. මම කියලා තියෙන මගේ යාළුවයි කිඩ්නියක් ගැලෙව. මම කොහොම චමෝන්නම් කියපා මගේ දෙකක් තියෙනවා එකක් දෙන්නම් කියලා. වන්න මොන්ලා ලෑස්ති. වැඩක් නැහැ මේ. මොකද මේක ඇවිල්ලා පොළවට දිරලා පස්සලා යන දෙයක්. අපි ජීවත් වෙන්නේ මං කියවා අපි ජීවත් වෙන්නේ මේ ෆැන්ටසි ලෝකයේ බොරුව ඇතුලේ. හුඟක් මිනිස්සු යථාර්ථයට එන්න කැමති නැහැ. මොකද නම් යථාර්ථය බියකරුයි. ඒක තමයි ඇත්ත. යථාර්ථය බියකරුයි. ඒකේ මේ සීනි බෝල වචන නැහැ. ඉතින් මම දැන් මට නිකන් හිතුණා කියන්න. මම අද ඒකයි පෝස්ට් එකක් දාලා තිබ්බේ. බලන්න. පුළුවන් නම් කරන්න. එහෙනම් හැමෝටම සුබ සහ ජය ප්‍රාර්ථනා කරලා මම ගියා. පස්සේ හම්බෙමු.